පසුගිය මාසයේ මුල සතියේ මගේ නිවසට නුගේගොඩ මිරිහානෙන් කොට්ටාශයෙන් කියලා පොලිසියට සම්බන්ධ දෙදෙනෙක් පැමිණියා. ඒතර අයවැය විවාදය යන කාලේ මම නිවසේ සිටියේ නෑ. මම ඒතර පාර්ලිමේන්තුවේ හිටියේ. ඇවිල්ලා වුන් මගේ නිවසෙන් විමසලා තියෙනවා මගේ පදිංචි වීම හා මෙහි ස්ථිර පදිංචිය ගැන. ඊට සතියකට විතර කලින් බොරැල්ලේ තිබෙන මගේ බිරිඳගේ නිවසකට ගිහිල්ලා ඒදිත් ඔවුන් කරුණු විමසලා තිබෙනවා මා සම්බන්ධව එහි නිවසේ පදිංචි වෙලා ඉන්න අයගෙන් අපේ පදිංචිය ගැන හා තොරතුරු රාශියක් ඔවුන් කියලා තිබෙන්නේ පොලිසියෙන් ආවයි කියලා. ඒතකොට දැන් මේ සිද්ධීන් දෙක සිදු වුණාට පස්සේ පෞගේ සිකුරාදා උදේ මගේ නැගෙනිය ජීවත් වෙන ගල්කිස්ස නිවසේ, ඒ කියන්නේ අපේ මහගෙදර, එතනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් යයි කියා ගන්නා පුද්ගලයෝ දෙදෙනෙක් ගිහිල්ලා මා පිළිබඳව කරුණු විමසලා තිබෙනවා. ඔවුන්ගෙන් ඇහුවාම ඇයි ආවේ කියලා. ඔවුන් කියලා තිබෙනවා මම සිම් කාඩ් පතක් නැති උනායි කියලා පොලිසියට පැමිණිල්ලක් කරලා තියෙනවායි කියලා. ඉතින් ඒකේ විමර්ශනය කරන්න තමයි ආවේ කියන එක. මම කිසි විටකත් මගේ සිම් කාඩ් පතක් නැති උනායි කියලා මම පොලිසියට පැමිණිල්ලක් කරලා නැහැ. ඒ හින්දා අපි දැන් මේ ආණ්ඩුව යන ගමන ගැන තදින් විවේචනය කරන හා ආණ්ඩුවේ තිබෙන අඩුපාඩු ඒවා හෙළිදරව් කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට කලින් අපිට තිබුණ ආරක්ෂාවත් ඉවත් කරලා තිබෙන්නේ. ඒ හින්දාම තමයි දැන් මෙවැනි ක්‍රියාදාමයන් වෙනකොට අපිට යම්කිසි ආකාරයේ සාධාරණ සැකයක් මතුවෙනවා. ඒ හින්දා වහාම අපි පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටිනවා සාධාරණ පරීක්ෂණයක් කරලා මේ පිළිබඳව තොරතුරු අපිට ලබා දෙන්න කියලා.